ආයිබෝවන්. අද අපි කතා කරමු මේ තුරතුරු ආරක්ෂාව ගැන. විශේෂයෙන්ම ආයතන ඇතුලේ මේ අවදානම් කළමනාකරණය සහ අර විනිවිද යාමේ පරීක්ෂණ වාර්තාවෙම හරියට වෙනවද කියන එක ගැන. ඔව් ඒක ඇත්තටම වැදගත් මාතෘකාවක්. මොකද පරීක්ෂණයක් කරලා හොයාගන්න දේවල් හරියට කළමනාකරණය වුණේ නැත්නම් වැඩක් නැහනේ. ඒකනේ. ඉතින් අපිට ලැබිලා තියෙන මේ දේශන සටහන්වලත් ඒ ගැන කියවෙනවා. අපි ඒක කොටස් දෙකකට කඩලා බලමු. අවදානම් කළමනාකරණ ක්‍රියාවලියයි අනිත් එක වාර්තාකරණයයි. හරි. එතකොට අවදානම් කළමනාකරණය ගත්තම පියවර 5ක් තියෙනවා කියනෝනේ. හඳුනා ගැනීම, ගුණාත්මක විශ්ලේෂණය. ඔව්. ගුණාත්මක විශ්ලේෂණය, ඊළඟට ප්‍රමාණාත්මක තක්සේරුව, ප්‍රතිචාර සැලසුම් කරන එක සහ අන්තිමට අධීක්ෂණය සහ පාලනය. හරි. එතකොට අර ගුණාත්මක විශ්ලේෂණය කියන්නේ ඒකෙදි වෙන්නේ හඳුනාගත්ත අවදානම් වලින් වැඩිපුරම බලපාන පුණුවන් ඒවා මොනවද කියලා බලන එක. ඒ කියන්නේ බලපෑම impact සහ වෙන්න තියෙන ඉඩකඩ probability. අර risk equals impact into probability කියන එක. හරියටම හරි. ඒ සූත්‍රයෙන් දල අදහසක් ගන්නවා. මේකෙන් අවදානම් ශ්‍රේණිගත කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේක ටිකක් ආත්මීයයි. ඒ කියන්නේ අර ඉලක්කමක් විතරයි එන්නේ. එතකොට ඒ ඉලක්කම විතරක් මදිද තීරණ ගන්න? ප්‍රමාණාත්මක තක්සේරුව ඕන වෙන්නේ එතනදිද? ඔව්. අර ගුණාත්මකයෙන් අවදානම 16යි වඩේ කිව්වම ඒක රුපියල් වලින් කොච්චරද කියලා කියන්න බෑනේ. හරි. ප්‍රමාණාත්මක තක්සේරුවෙන් කරන්නේ ඒකයි. ඒ කියන්නේ මේ අවදානම නිසා ආයතනයේට අවුරුද්දකට කොච්චර විතර පාඩු වෙන්න පුළුවන්ද කියලා මුදල් වලින් කියනවා. SLE, ALE වගේ අගයන් පාවිච්චි කරලා. තේරුණා. එතකොට ඒකෙන් කලමනාකාරීත්වයට තේරෙනව නේද? මේකට කොච්චර ව්‍යදම් කරන එක වටිනවද කියලා. අනිවාර්යෙන්ම ආරක්ෂක පියවර ගන්න අයවැය වෙන් කරන එක ගොඩක් වැදගත්. හරි. දැන් අපි අවදානම දන්නවා, ඒකේ මූල්‍යමය බලපෑමක් දන්නවා. ඊළඟට මොකද කරන්නේ? ඒකට ප්‍රතිචාර දක්වන්නත් ඉපැයි. ඒ තමයි ප්‍රතිචාර සැලසුම් කරණය. ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අවදානම ඒ විදිහටම බාර ගන්න එක. accept. බාර ගන්නවා. ඒ කියන්නේ දැනුවත්ව තීරණය කරනවා මේකට මුදල් යොදවනවට වඩා මේ අවදානම දරා ගන්න එක හොඳයි කියලා. සමහර වෙලාවට ඒක හදන්න යන වියදම පාඩුවට වඩා වැඩි වෙන්න පුළුවන්. නැත්නම් ආරක්ෂාව තර කරනවා, mitigate, නැත්නම් වෙල කෙනෙක්ට පවරනවා, transfer, රක්ෂණයක් ගන්නවා වගේ. අන්තිම එක තමයි ඒ වැඩෙන්ම අයින් වෙන එක avoid. හැබැයි මේ හැම එකකටම වියදමක් යනව නේද? ඇත්තන්ම කාලය, මුදල්, සම්පත් මේ හැමදේම කිරලා මැනලා තමයි හොඳම ප්‍රතිචාරය තෝරගන්න ඕන. අර accept කරන එක ගැන මට පොඩි දෙයක් අහන්න හිතුණා. ඒක නිකන් ප්‍රශ්නේ අමතක කරලා දානවා වගේ නෙවෙයිද සමහර වෙලාවට? නෑ, එහෙම වෙන්න බෑ. ඒක අමතක කිරීමක් නෙවෙයි, දැනුවත් තීරණයක්. ඒ කියන්නේ අපි දන්නවා, අවදානම තියෙනවා, ඒකෙන් වෙන්න පුළුවන් දේ දන්නවා, ඒත් මේ මොහොතේ ඒකට ක්‍රියාමාර්ග නොගන්න තීරණය කරනවා. හැබැයි ඒක නිතලම ආපහු බලන්න ඕන. ඒකට තමයි අර අන්තිම පියවරේ අධීක්ෂණය සහ පාලනය තියෙන්නේ. තත්වයෙන් වෙනස් වෙනකොට අලුත් තර්ජනය එනකොට අපි ගත්ත තීරණ තවම හරිද කියලා බලන්න ඕන. මේක දිගටම යන ක්‍රියාවලියක්. හරිම පැහැදිලි. එතකොට මේ හොයාගන්න දේවල් විශේෂයෙන්ම අර විනිවිදයාමේ පරීක්ෂණ වලින් එන ප්‍රතිඵල ඒවා හරියට වාර්තා වෙන්නත් ඕනේ නේද? නැත්තම් මේ කරපු විශ්ලේෂණ වලින් වඩාක් නෑනේ. හරියටම හරි. හොඳ වාර්තාවක් තමයි ක්‍රියාමාර්ග වලට මඟ පාදන්නේ. ඒක ලියන්නත් නිකන් කරන්න බෑ. සැලසුම් කරන්න ඕන. සැලසුම් කරනවා කිව්වේ? ඒ කියන්නේ වාර්තාවේ අරමුණ මොකක්ද? කවුද මේක කියවන්නේ? කළමනාකාරීත්වයට ඕන විස්තර නෙවෙයි, තාක්ෂණික අයට ඕන විස්තර. ඔව්. ඒ වගේම වාර්තාවේ රහස්‍යභාවය. මේවා අතිශයම රහස්‍යයි. කොහොමද බෙදා හරින්නේ? කී දෙනෙක්ට දෙන්නේ? පරීක්ෂකයා දත්ත මකනවද වගේ දේවල් කලින්ම තීරණය කරන්න ඕන. නැත්තම් ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන්. තොරතුරු එකතු කරන එකත් ඒ වගේමයි නේද? අර ස්කෑන් ප්‍රතිඵල, ස්ක්‍රීන්ෂොට්ස්. අනිවාර්යෙන්ම හැම සොයා ගැනීමකටම සාක්ෂි තියෙන්න ඕන. log files හැමදේම මතකෙන් ලියන්න බෑ. ඊට පස්සේ කිටුම්පත ලිව්වම ඒක වෙන කෙනෙක් ලවා සමහර විට QA කණ්ඩායමක් ලවා කියවලා හදාගන්න එක ගොඩක් වැදගත්. හරි. එතකොට වාර්තාවේ අන්තර්ගතය මොනවද ප්‍රධාන වශයෙන් තියෙන්න ඕන? ප්‍රධාන දේවල් ටිකක් තියෙනවා. විදායක සාරාංශයක් එක්සිකියුටිව් සමරි ඕන කළමනාකාරීත්වයට ඉක්මනට බලන්න. ඊළඟට අපි මොනවද බැලුවේ? ස්කෝප්. ඇයි බැලුවේ? ඔබ්ජෙක්ටිව්ස් මොනවද හම්බුවේ? ෆයින්ඩින්ග්ස්. ඒකේ සාරාංශයක්.
ඊට පස්සේ තමයි සවිස්තරාත්මක සොයා ගැනීම. ඒ කියන්නේ දුර්වලතාව මොකක්ද? ඒකේ බලපෑම, සම්භාවිතාව, අවදාන මට්ටම. ඔව් ඒ ඔක්කොම. ඒ වගේම ඒකට කරන්න ඕන දේ, ඒ කියන්නේ නිර්දේශ. හැබැයි ලියනකොට අර බය හිතෙන වචන ඉන්ෆ්ලමේටරි භාෂාව පාවිච්චි නොකර ඉන්න එක හොඳයි. අරමුණ ප්‍රශ්න විසඳන එකනේ. ඊටාම පැහැදිලි. ඉතින් අද අපි කතා කළේ මේ තොරතුරු අවදානම් කියන එක ව්‍යුහගත විදිහට තේරුම් අරන් කළමනාකරණය කරන්න ඕන කියලයි. ඒ වගේ මේ හොයාගන්න දේවල් පැහැදිලිව ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට වාර්තා කරන එක කොච්චර වැදගත්ද කියලයි. ඔව්. අවසාන වශයෙන් මම දෙයක් එකතු කරන්නම් හිතන්න. මේ විදිහට දුර්වලතා හොයලා වාර්තා කරලා ඒව හදන එක හොඳයි. ඒත් කොහොමද ආයතනවලට පුළුවන් වෙන්නේ මේක වරින් වර කරන එක්සර්සයිස් එකක් විතරක් නොවි හැමෝගෙම දෛනික වැඩවල කොටසක් වෙන ආරක්ෂාව ගැන නිතරම හිතන සංස්කෘතියක් ගොඩනගා ගන්න. ඒක ඇත්තටම හිතන්න වුණ කාරණයක්. මේ වැදගත් සාකච්ඡාවට එකතු වුණ ඔබට බොහොම ස්තුතියි.